Your A-level must. 2024 ශ්‍රේණි ප්‍රශ්නේ මෙහෙමයි තියෙන්නේ. අමලා සහ සුමනා නිවාඩු කාලයේදී එක්තරා නවකතාවක් කියවීමට තීරණය කරති. අමලා පළමු වන දිනයේදී පිටු 20ක් කියවන අතර ඉන්පසු සෑම දිනකම ඇය ඊට පෙර දින කියවූ පිටු සංඛ්‍යාවට වඩා පිටු 3ක් වැඩියෙන් කියවයි. හරි. අපිට පළවෙනි ප්‍රශ්නේදී කියනවා පළවෙනි දෙවන සහ තුන්වන දිනවලදී අමලා කියවන පිටු ගන්න පිළිවෙල. මොකද්ද මෙයාලා කියන්නේ පළවෙනි ප්‍රශ්නේදී පළවෙනි දිනේදී පිටු 20යි ඊට පසු සෑම දිනකම පිටු 3 බැගින් වැඩිපුර කියවනවලු. ඒ කියන්නේ 20යි දෙවන දිනේදී 23යි තෙවන දිනේදී 26යි. ඔන්න ඔහම තමයි මෙයා පොත කියවන පිටු ගාන සඳහන් වෙන්නේ. දෙවෙනි ප්‍රශ්නේදී කියනවා අමලා 16 වන දිනේදී පිටු කීයක් කියවයිද? 16 වන දිනේදී පිටු කීයක් කියවයිද? ඔය කියද්දිම අපි කලින් කතා කරපු TN සූත්‍රය තමයි මේ අහන්නේ. නැත්නම් එන්නන පදේ හොයන්න තමයි මේ කියන්නේ කියන එක ඔළුවට එන්න ඕනේ. හරි. දැන් බලන්න මෙන්න මේකෙදි මම අර කලින් කිව්වා වගේම මේ දෙවන පදයෙන් පළවෙනි පදේ අඩු කරාම 3යි. දෙවන පදයෙන් දෙවන පදේ අඩු කරාම 3යි. එහෙනම් මෙයාගේ පොදු අන්තරයක් තියෙනවා. පොදු අන්තරයක් තියෙනවා නම් අපි කියනවා මෙයාට සමාන්තර ශ්‍රේණියක් කියලා. සමාන්තර ශ්‍රේණියේ TN හොයන සූත්‍රය වෙන්නේ TN සමානයි A ධන n ඍණ 1යි d. n ඍණ 1යි d. සූත්‍ර ටික මතක නැත්තම් මම දාලා තියෙ වීඩියෝ එකක් ශ්‍රේණි පාඩම හැඳින්වීම. ඒකෙදි මම සමාන්තර ශ්‍රේණී ගුණෝත්තර ශ්‍රේණී දෙකේම සූත්‍ර ටික එතනදී අපි මතක් කරලා තියෙනවා. හරි. දැන් ඔන්න මම TN සූත්‍රයට ආදේශ කරනවා මගෙන් අහන්නේ 16 වෙනි දිනේ. එහෙනම් මම දන්නවා දැන් A කියන්නේ කීයද? 20යි. පළවෙනි පදේනේ. හරි. N කියන්නේ එහෙනම් මට ඕනේ දැන් 16 වෙනි දිනේ. D කියන්නේ පොදු අන්තරය. පොදු අන්තරය මම දන්නවා 23න් 20ක් අඩු කරාම 23න් 20ක් අඩු කරාම 3. පොදු අන්තරය මම දන්නවා. හරි. දැන් එහෙනම් මට ආදේශ කරන්න මගේ TN හොයන්න පුළුවන්. හරි. ආදේශ කරමු අපි. ඔන්න එහෙනම් TN සමානයි A වෙනුවට මම දාන්නම් 20 ධන n කියන්නේ 16 ඍණ 1 වතාවක් 3. අපි මේක සුළු කරගෙන යමු. 20 ධන 15 වතාවක් 3. 15 සරත් 3 45යි. 45යි 20යි 65යි. එහෙනම් අමලා 16 වෙනි දිනේදී පිටු 65ක් කියවනවා. හරි. ඊළඟ ප්‍රශ්නය. එය 16 වෙනි දිනේදී නවකතාව සම්පූර්ණයෙන්ම කියවා නිම කරයි නම් නවකතාව පිටු කීයකින් සමන්විත වේද? මේ ප්‍රශ්නේ කියවද්දි දැන් ඔන්න කියනවා මුළුමනින්ම කියවා මේ සම්පූර්ණයෙන් කියලා ඉවර වෙද්දී පිටු කීයක් ඔක්කොම තියෙනවද? මේ අහන්නේ ඓක්‍ය කියන ප්‍රශ්නයක් කියලා තේරෙන්න ඕනේ. SN සූත්‍රය මේක හොයන්න දෙකක් කියලා දුන්නා. දැන් මේකෙදි ඔළුවට යන්න ඕනේ 16 වෙනි දිනේදී මුළුමනින්ම කියලා අවසන් වෙනවා. එහෙනම් අවසාන පදේ අපි දන්නවා. අවසාන පදේ දන්නවා නම් මම වලට අර දෙවෙනියට ලියලා දුන්න සූත්‍රයක් මතක ඇති. SN සමානයි n බෙදීම 2යි A ධන l. l කියන්නේ අවසාන පදේ. මේ සූත්‍රයට දාලා ලේසියෙන්ම මෙයාගේ උත්තරේ ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට අර සුපුරුදු පරිදි SN සමානයි n බෙදීම 2යි 2ක් A ධන n ඍණ 1යි d කියන අර ලොකු සූත්‍රයට දාලා එහෙම නැත්නම් මූලික සූත්‍රයට දාලා පුළුවන් මේක විසඳන්න. වෙනසක් නැහැ උත්තරේ එනවා. හරි. ලේසි මෙහෙමනේ අපි මෙහෙම හදමු. හරි. 16 S16 තමයි හොයන්න ඕනේ. අයියේ 16 වෙනි දිනේදී ඉවරයි. නම් පළවෙනි දින 16 දී ඉවර වෙනවා නම් මුළු පොත තියෙන්නේ 16 වෙනි දිනේ වෙනකල් එන ඓක්‍ය හොයන්නේ S16ට 16 බෙදීම 2යි A අපි දන්නවා 20යි ධන L ඔන්න මම දැන් හොයාගත්තා. කීයද? 65යි. මේ T16 නේ. ඇත්තටම බැලුවොත් TN නෙමෙයි මෙතන T16 කියලා මට කියන්න පුළුවන්. 16 වෙනි දිනේදීනේ. හරි. T16 නේ. එතකොට ඔන්න මම මෙයාට 65 දානවා. මේකෙදි මම මෙතනට ගන්නවා 16 බෙදීම 2 8යි ගුණ කිරීම 20යි 65යි එකතු වුණා 85යි 8 වරක් 85 680යි කියලා මට උත්තරේ එනවා. එහෙනම් මේ පොතේ තියෙන මුළු පිටු ගන්න වෙනවා පිටු 680.
හතරවෙනි ප්‍රශ්නේදී කියනවා සුමනා මෙම නවකතාව කියවීම ආරම්භ කළ පළවෙනි දිනයෙන් පසු සෑම දිනයකම ඊට පෙර දිනයේ කියවූ පිටු සංඛ්‍යාවට වඩා පිටු 4ක් වැඩියෙන් කියවනවා. ඇය දින 17කදී නවකතාව සම්පූර්ණයෙන්ම කියවා නිම කරයි නම් පළවෙනි දිනයේදී නවකතාවේ පිටු කීයක් කියවුවද? හරි. අපි දන්නවා මේ නවකතාවේ ඔක්කොම පිටු තිබ්බ 680යි. එහෙනම් මෙයා දින 17 දීම කියවලා තියෙන්නේ පිටු 680ම තමයි. SN සමානයි n බෙදීම 2යි 2ක් a ධන n ඍණ 1යි t. මෙන්න මේකේ සූත්‍රය. හරි. අපි දන්නවා SN එක උනා 680. 17 බෙදීම 2යි n කියන්නේ 17. අපිට හොයන්න ඕනේ a 2යි a ධන 17 එක කඩු කරාම 16යි d වෙනවා 4යි. හරි මේකෙදී ඔන්න 680 වතාවක් 2 බෙදීම 17 සමාන වෙනවා 2යි a ධන 64ට. 64 මේ පැත්තට අඩු වෙන්න ඕනේ. එතකොට 2යි a සමානයි 680 වතාවක් 2 බෙදීම 17 අඩු කිරීම 64. මම මේකේ උත්තරේ ගත්තා. මම ඒක ලියන්නම් ඔයාලා මේක සුළු කරලා ගන්න. a සමානයි 8යි කියලා උත්තරේ එයි. හරි. එහෙනම් මේ සුමනා පළවෙනි දිනේදී කියවලා තියෙන්නේ පිටු 8යි. අන්තිම ප්‍රශ්නය මේ දෙදෙනා එකම දිනේදී නවකතාව කියවීම ආරම්භ කළේ නම් ඔවුන් දෙදෙනා එකම පිටු සංඛ්‍යාවක් කියවන්නේ කුමන දිනයේදීද? එකම පිටු සංඛ්‍යාව කියවන දිනය. ඒ කියන්නේ tn ගන්න මේ කියන්නේ. මම කලින් කිව්වා මම අර මේ සමාන්තර ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි හැඳින්වීම කොටසේදී මම කිව්වා මේ ගාන කියවද්දි තේරෙන්න ඕනේ මොකද්ද මෙයා මේ අහන සූත්‍ර කියන එක තේරෙන්න ඕනේ. හරිම සරලයි නෙමෙයි සූත්‍රෙට දැම්මම නිකම්ම නැත්තම් උත්තර එනවා. මේ ගානේ තියෙන එකම දේ මොකද්ද? ප්‍රශ්නෙට අදාළ සූත්‍රය තේරෙන්න ඕනේ. එච්චරමයි තියෙන්නේ. සූත්‍රය තේරුණා කියන්නේ මේ ගානට ලකුණු 10 ගන්න එක පට්ටම සරලයි. හරි? මෙන්න මෙතනදී කියලා එකම දිනේදී නවකතාව කියවීමට ආරම්භ කරාලු. ඔවුන් දෙදෙනා එකම පිටු ගානක් කියවන්නේ මොන දිනේද? එකම පිටු ගානක්. එහෙනම් අපි දන්නවා SN කියන්නේ ඓක්‍යයක්. ඓක්‍යයක් ගැන නෙවෙයි මෙතන කතා කරන්නේ. TN ගැන තමයි කතා කරන්නේ. හරි. ඒ කියන්නේ මෙයාගේ TN දෙකෙන් නැත්නම් n වල දිනේදී කියවන පිටු ගාන සමාන වෙන්න ඕනේ. එහෙනම් මම TN අපි දන්නවා දැන් TN සූත්‍රය ලිව්වොත් මම මේ පැත්තේ ලියන්න. TN සමානයි a ධන n ඍණ 1යි d නේ. දැන් මේ TN එක සමාන වෙනවා නම් දෙපැත්තෙම a ධන n ඍණ 1යි d එක සමාන කරා නම් මට පුළුවන් නේද n එක හොයාගන්න. එතකොට මට පුළුවන් n එක හොයාගන්න. ඇයි ඒ? මම මෙයාලගේ මුල් පද දෙක දන්නවා. මම දන්න මේ පොදු අන්තරය දන්නවා. මම දන්නේ නැත්නම් n එක විතරයි. එහෙනම් මට n එක උත්තර කරගන්න පුළුවන්. හරි. ඔන්න අමලා කොහොමද කියවන්නේ? අමලා පළවෙනි දිනේදී පිටු 20යි n දින ගානකදී පොදු අන්තරය 3යි. එතකොට සුමන කොහොමද කියවන්නේ? පළවෙනි දිනේදී 8යි n ඍණ 1 වතාවක් 4. හරි. දැන් ඔන්න මම මේක සුළු කරගන්නවා 20 ධන 3යි n ඍණ 3 සමානයි 8 ධන 4යි n ඍණ 4. මම මේ ඉලක්කම් ටික මෙහෙට අරන් n අකුර එහා පැත්තට දාගන්නවා. 20න් 3ක් ගියාම 17යි 17 ඍණ 8 ධන 4. මෙයා ධන 4ක් විදියට එන්නේ. සමාන වෙනවා 4යි n ඍණ 3යි n. දැන් මට 4යි n ගෙන් 3යි n අඩු කරලා කෙලින්ම n කියලා ගත්ත හැකි. 17න් 8ක් අඩු කරලා 4ක් එකතු කරන්න ඕනේ. කියන්නේ 17න් 4ක් අඩු කරාම උත්තරේ 13යි කියලා. එහෙනම් මේ දෙන්නම මේ පොත කියවන්න පටන් අරන් 13 වෙනි දිනේදී දෙන්නම එකම සමාන පිටු ගානක් තමයි කියවන්නේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා. මෙතනින් මේ 2024 ශ්‍රේණි පාඩමට අදාළ මේක සමාන්තර ශ්‍රේණි පාඩමට අදාළ ප්‍රශ්න රචනා ප්‍රශ්නේ සාකච්ඡාව අවසන් වෙනවා. අපි ඊළඟ ප්‍රශ්නේදී හම්බෙමු.